ටිකක් පාළුයි තමා. ඒත් හැමදාම රණ්ඩු කර කර ඉන්න බෑනේ මහගෙදර. ඒක නම් ඇත්ත. පරිප්පුවක් හදලා බට්ටියක් උයන් කෑවත් සැපයි මේමනා. ඒක හරි. මොනවා වුණත් වත්ත ටිකක් පිරිසිදු කරලා දාන්නම් වෙනවා. කැලෑ වැවිලා සරපයි එහෙම ගැටාවත් ඉන්න වෙන්නේ නෑ. අනේ යව්වප්පා. මම නම් පට්ට බයයි. දවසක් කර දරගොඩේ පිටිපස්සේ ලොකු නයෙක් හිටියලු. නයි නැත්තන් තමා පුදුමේ. පේනවනේ හතර වටේම කැලයිනේ. ඒක නෙමේ ගෙදරට බඩු ගේන්න යනකොට මාත් එනවත් එක්ක යන්න. මට බෑ තනියම ඉන්න. තනියම ඉන්න බෑ කියන්න එපා. ඔයා දන්නවනේ මම වැට්ට ගියාම කොහොමත් තනියම ඉන්න වෙන්න කියලා. ඒක නම් මේම තමා. ඒක නෙමේනේ. ඔයා බඩු ගේන්න යනකොට මස් මාටයක් වැඩිපුර ගේන්න. ෆ්‍රිජ් එක තියෙන නිසා දාලා තියන්න පුළුවන්. නිතර ටවුන් එකට දුවන්න ඕනේ නෑ නිතකොට. කොහොමත් එනකොට ටිකක් වැඩිපුර ගේන තමයි හිතන් ඉන්නේ. කලවාන පැත්තේ වහලා දාලා තිබ්බ පරණ පොඩි ගෙදරකට රෙන්ට් එකට මේ ජෝඩුව ගෙදර ප්‍රශ්න වලට පිළිතුරක් වශයෙන් මේ කුලී නිවස තෝරගත්තේ. කොහොම වුණත් ගම ඇතුලේ තිබ්බේ මේ ගෙදර යන්න එන්න තිබ්බේ හැබරයායක් මැදින්. ඒත් ඒ අවට කෙවල් තිබ්බ වගේම කරන්ට් එකක් තිබ්බා. ගේ පිටිපස්සට වෙන්න තිබ්බේ පොඩි කැලයක්. ඊට පිටිපස්සෙන් අක්කර ගානක ලොකු රබරයායක් පිහිටලා තිබ්බා. මේ ගේ කෑල්ල ඒ තරම් පාච්චි කරන්න නැතුව තිබුණු නිසා මිදුල වගේම ගේ වටපිටාව කැලේ ඇවිල්ලා තිබ්බේ. මේ ජෝඩුව එදා හවස මේ කැලේ සුද්ධ කරලා මිදුල විදිහට හදන්න ඕන කියලා දෙන්නම සුද්ධ කරන වැඩේට බැස්සා. ආමෙන් තවත් ඇටකට්ට. ඔව්මයි යන්නේ සතෙක්වත් වලදාපු තැනක්ද මන්ද මෙතන. වලදාම්මනා වෙන්න බැහැ. සෑහෙන්න කටු කෑලි හම්බුණානේ. ඒකනේ යන්නේ. මොන මරාලයකටද අපි මේ ආව කියලා මට නම් හිතා ගන්න බැරුව ඉන්නේ. හරි. දරගොඩ ග්ලව්ස් එකක් ඇති. ඒක දාගෙන මිසක් කුණු වදින්න යන්න එපා නිකන්. හානේ. මේ මම තේගයක් හදන්නද? ඒක නම් හොඳ අදහස. ඒක නෙමෙයි. අරගෙන මස් ටික ෆ්‍රිජ් එකට දැම්මද? අයිස් බයින තිබ්බා. චිකන් ටිකක් හදන්න කියලා හැදුවේ දවල්ට කන්න. එහෙමද? හරියන. තේගයක් හදන් ගෙන්නකෝ. චමිල. මොකෝනේ මේ බිරිහන් දෙන්නේ? අනේ එන්නකො ඉක්මනට. ඉන්න පොඩ්ඩක් මේනවා. අනේ මේ බලන්න කොනේ. අප්පට සිරි. මොකද මේ වුනේ? මස් ටික ගලලානේ අනේ තිබ්බේ. ඒකනේ අනේ. ඊයා මේ බලන්නකො පණුව ගොඩ. ඒකනේ අනේ. අපෝ විසි කරන්න එළියට. මට නම් බෑ. ඔයා විසි කරන්න. එළියට දාන්න එපා සත්තු වදී. අනේ මන්ද. මදේ දවල්ට චිකන් ගන්න හිටියා. මොන මගුලක් වෙලාද මෙච්චර පණුව ගහන්නේ? කොහොම හරි අයිස් බයින්න එළියට දාලා තිබ්බ මස් ටික නරක් වෙලා. හේතුවක් හිතා ගන්න බැරි විදියට. කොහොම හරි ඉතින් මෙදා වත්ත පහල සුද්ධ කරලා චිකන් නැතුවම බත් කාපු මේ ජෝඩුව හවස්සරුව ගෙට ගොඩ වුණේ මහන්සියෙන් නිවා ගන්න. ගේ මිදුලට වෙලා උඩම පඩි ඉඳන්ගෙන චමිලට ගේ ඇතුලෙන් අමුතු මදක් එන්න පටන් ගත්තා. මොකද්ද නෙමේ ගඳ? ඔය හරි චිකන් එක කොහෙටද දැම්මේ? කොහෙවත් ඉස්සි කරේ නෑ. එහෙනම් ඔය එන්නේ කුස්සිය දොර ඇරලාද? ඒ පැත්තේ හුලඟක් එක්ක තමයි මේ ගඳ ඉන්නේ. යන් එනකො. අපේ මේ කුස්සියේ ගඳ තනි කර කුණු වෙච්ච හංගඳයි. හරියට මලමිණියක් තියලා වගේනේ. මට වමනෙත් එනවා. මේ මොන කරුමයක්ද නේ? කොහෙන්ද මේ ගඳ එන්නේ? එළිය නැහනේ. එළිය හුලන් තියෙන නිසා ගඳක් නැහැ. ඒත් මේ ගෙදර ඉන්නේ කොහොමද මේ ගඳත් එක්ක? අනේ මට නම් තේරෙන්නේ නැහැ. කුස්සිය පැත්තෙන් එන මේ ගඳ දරා ගන්න බැරි තරම් වුණත් ජනෙල් දොරවල් ඇරලා තිබ්බ නිසා මොහොතකින් දුබද නැති වුණා. ඒ කොහොම වුණත් එදා රෑ වෙනකොට මේ ගෙදර කුස්සියේ ටිකක් අමුතු වෙන්න ගත්තා. වෙන කරන්ට් එක ගියා. කොහෙද මිනිස්සු යන්නේ? මේ කරවලේ පුටුවල වැදි ඉන්නකොට ටෝච් එක ගහගන්නකම්. මං කොහොවත් යන්නේ නෑනේ. මම මේ සැටි ඉන්නේ. මොකක්?
මොකාදිතකොට පුටු කරලන්නේ. අනි ඔය පෝර්ණ එක ටෝච්චක් ගහන්නකෝ. ඒ මොකක්දේ සාස් පානක් නේද වැටුනේ. හෝදල තිබ්බ ටික ඇල කරලද තිබ්බේ වතුර වේලෙන්න. නෑනේ මම රැක්කිකට දාලාවේ ආයව නෑනේ මොනමකුලද්දේ පාර. අනි ඉන්න මාත්තෙනා මට තනියෙන් මෙතින්න බෑ කරුවලේ. මොකාදයකො මේ ගෙතට බීඩි බොන්නේ මේ දුම අනේ මෙතන කරුවල බීඩියක් බීල තියෙනවා. මාර ගඳයි. අනේ මටනම් බයයි. මොකෙක්වත් නෑනේ ඉස්තරහ දොරත් වහලා කුස්සියේ ජනල් දොරලුත් වහලා මේරෑ මොකාද බීටි බොන්නේ. බලන්න කුස්සිය තියෙන ගඳ අර බලන්නකු අර වීදුරු දැ පැත්ති තායාවක්. කවුද කවුදතන මං පොලිසිර් කතා කරන්න කලින් කතා කරවා. ඔය හොඳ දුරලොක් කරනකු. ඒ පාරට හවසාපු ගඳ ආයෙත් එෙනවනීද. හත් දෙයනේ මෙන්න ප්‍රිජ් එකේ පනුව බහිනවා. ඉතුර වෙලා තිබ මස්මාලු සේරම් මෙහෙමුණේ කොහොමදනි. සේරම නරක් කලා පනුව ගහල සීතල තියද්දි මෙහෙම වෙනවා දැක්කමයි. ඕන මගුලක් වුණයි මටනන් තේරෙන මොනොව කරන්නද කියලා. කොහොමින් කොහොමහරි ගෙදර ප්‍රිජ්ජගේ ඩීවිසරගේ දාලා තිබ මාලු ටිකත් මේ විදිගටම පනුව ගැහුව කොහොමද කියනික නම් මහම පුදුමයක්. ඒ වගේ ප්‍රිජ්ජකෙන් එලියට එක එකා පනුව වැටනකොට හරියට මිනිියක් කුණුවෙච්ච ගඳ ඒ යවට හමන්න වුණා. කොහොමින් කොහොමහරි මේ ගෙදර වෙන හිතාගන්න බැරි සිද්ධි වුණා. ඩිලිවිර යන චමිල්ට නම් නෝනව තනියම දාලා ගෙදරින් එලියට යන්න බැරි තත්වට පත් වුණා. එහෙම කිව්වට චමිල්ට වුණ සෑහෙන්න හිත කලබල වෙලා තමයි මේලා විටියේ. කොහොමහරි අමාරුවෙන් එදෑරෑ ගෙවාගත්ත චමිල් සහ නෝන පහුවදා උදේම යන්නේ ගෙදරට ඕන බඩුගේන්න. ගෙදර තිබ්බ එලවලු මස් සේරම් පනුව ගහන අයින් කරන්න ඕන නිසා. මස් 500ක්දාපංකෝ මොනෝදය බලුවැඩ කරන්නේ. මොකත්ත බ මංකර බලුවඩේ පරණ මස්දිල තිබ්බේ ගෙදරගින් පිජ්ජකට දානුවේ නෑ. එලියට දාලා තිබ බයිස් බහින්න අයිස් බහින්නත් කලින් පනුව ගහ නරක් වෙලා ඒක වල්ල දැම්ම. ඒ කරලා පීසර එක දාලා තිබ්බටිකට පනුව ගහල ගඳ ගහන ගත්තා. රෑවෙලා මසී මාලි සේරම ඉවරයි. කොටිම ගෙදර තිබ එලලු සේරම අයින් කරන්නුව. මොකක් එහෙම වෙන්නේ කොහොමද. කොහොම උනාත් දන්න ඇගේ ඒ ගෙදර නම් එක එක විකාර වෙනවා. මහත්තෙල මෙට අලුද්ද කලින් දැකර නෑනේ. ඔවු අපි රැබර්වත් අයින ගෙදර උන පඳුරත් එක තියන ගෙදර රෙන්ට් එක ටින්නේ. ගුණ අයිය ගෙදරද. ඔවු එහෙ තමයිය. කලින් ගුණපාල කියලගෙනෙත් තමා ඉඳලා තියෙන්නේ. උඹල ජෝඩුව මරු පොට්ටයක් සෙට්ලා තියෙන්නේ. ඇයි ඒම කියන්නේ. යකෝ ඔය ගෙදරේ දවස්සල හිටිය ගුණපාලයා. ඕකොය අවට ඉන්න වල්ලුවෙක්වත් ඉතුරු කරේ නෑ. ඔය ගෙදර දින මහ දරගොඩක් පිටිපස්සේ මා හිතේ දරගොඩ තාම ඇති කුස්සිය පිටිපස්සේ. ඕක ඒ කාලෙ උරු අල්ලං ඇවිල්ල අර පිටිපස තියෙන අඹගහේ එල්ලලා ඔය දරගොඩෙන් දරගෙනත් මහ සෑයක් ගහල තම ඌරන්න පුච්චන්නේ. ඒ කරලා පොහොර උලට දාංගවිත් ඔය කුස්සියේ තියන් තම හමගහන වටන් ගත්තේ. අපට සිරි එතකොට අයිය මිනිහට මොකද වුණේ. මිනිහ මලා නිකන් නෙවෙයි ඌරෙක් වගේ මලේ. ඒක කිව්වේ ඕක දවසක් ඌරුන්ට කරන්ට් එක ඇදලා තිබ්බා. එකට අහුවෙලා කෑගහල තිබ්බ බල්ලෙක් ගුණේ හිතන් හිටියේ ඌරෙක් අහුණා කියලා. ඒ පැත්තට ගියා. ඌරට දැබු කරන්ට් වයර් එක ඌටම පෑගුණා. අපට සිරි ඌරෙක් වගේ මලේ ඕක. කරන්ට් එක වැදිලා ඌරෙක් වගේ එකතන ගුළු වෙලා තිබ්බ මිනිහ. දවස් ගාණක් මීයා මොකෙක්වත් දැක්කේ නෑ ගඳ ගහනකම්. යකෙක් වගේ විඳවල මැරලා හිටියේ. හොඳම හරිය පස්සෙන් පහුවෙන තමා සිද්ධන පටන් ගත්තේ. ඔය ගුණයට හිටිය අයිය කෙනෙක්. ඒ අයියාව ගෙදර පදිංචියට ඒ කරලා ඌට තොඩි කලක් ඉන්නුම් නෑ. ගෙදර තින මස්මාලු සේරෙන් බලංගෙනවට පනුවගාන පටන් ගත්තා. ජනල් දොරල් පේරලන්න වුණා. බත්වලට වැරි අහුරු පිටින් දාන ගත්තා. හොඳමදේ දමේ හැමෝම ඔයදේ දැනගත්තත් ඔහලට නකිව් එකනේ. අපි ආය පත්තරේ දැන්නීමට අයිය ඔච්චර හරියක් අපි දන්නේ. ගෙදර වත්ත සුද්ධ කරනකොට තමා හතර වටෙම බල්ලොන්ගේ ඇටකටු මතුවෙන පටන් ගත්තේ. ඕක ගෙයක් නෙමේ තනිකර ඌර සුසානයක්. මම නම් කියන්නේ උඹල අද හෙට මේ ගෙදරින් යන්න ඕන.
මොකද ඉස්සරහට වෙන්නස් පැත්තිය හිතාගන්න අමාරු දෙයක් වෙයි.